සුබ දවසක්. ජේසුස් වහන්සේ සහ උන්වහන්සේගේ දේශනා ශිල්පය. ජේසුස් වහන්සේ උන්වහන්සේ ඇවිල්ලා සාමාන්‍ය ගුරුවරයෙක් වුණේ නෑ. උන්වහන්සේ කතා කරේ සරල මිනිස්සුන්ට තේරෙන විදියට. හදවතට දැනෙන විදියට. ඒකයි දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේගේ දේශනා ශිල්පේ කාටවත් අමතක කරන්න බැරි. ඒක හරිම රසවත්. ඒක හරිම උපක්‍රමශීලී දේශනා ක්‍රමයක්. පළවෙනි ක්‍රමය උපමාවලිය. පළවෙනි ක්‍රමය උන්වහන්සේ භාවිතා කරේ ප්‍රධාන ක්‍රමවේදයක් තමයි උපමාවලිය. හරියට බීජ උපමාව, එතකොට යහපත් සමලිතානුව වගේ උපමාව, එතකොට බැටළු පැටවාන වගේ සාමාන්‍ය දේවල් හරහා ගැඹුරු සත්‍යයන් මිනිසුන්ට මතක තියාගන්න හරිම ලේසි ක්‍රමයකට. මනුෂ්‍යයන්ටම අර්ථය හොයාගන්න ඉඩ දෙනවා. උන්වහන්සේ කියන උපමාවල මනුෂ්‍යයන්ව හරි රසවත් තැනකට අදාළ කරනවා. මිනිසුන්ට හරි රසවත් දේවල් පෙන්වනවා. දෙවෙනි ක්‍රමය ප්‍රශ්න ඇහුවා. දෙවියන් වහන්සේ අනිවාර්යයෙන්ම දේශනා කරේ ප්‍රශ්න අසමින්. දෙවියන් වහන්සේ හැම දේශනාවකදීම පටන් ගන්නේ අවසානයේ මැද හරි ප්‍රශ්නයක් අහනවා. ඔබ කියන්නේ මා කවුරුන් කියලාද? ඔබේ අසල්වැසියා කවුද? උත්තර දෙනවට වඩා උන්වහන්සේ ප්‍රශ්න අහනවා. හිතන්න සලස්වනවා. හරියට හදවත එළියට ඇදලා ගන්නවා වගේ. තුන්වෙනි ක්‍රමය දෙවියන් වහන්සේ දේශනා කළා විතරක් නෙමෙයි. ඒක ක්‍රියාවෙනුත් වෙනවා. දේශකෙක් ගාව තියෙන්න ඕන නියම ශිල්පය, දේශනා ශිල්පය. ඇත්තටම සර්වබලධාරී සර්වපරාක්‍රම දෙවියන් වහන්සේ උන්වහන්සේට මොනවාද බැරි ප්‍රඥාවෙන් පරිපූර්ණයි. දේශනාවට උන්වහන්සේ වගේ කෙනෙක් නැහැ. තුන්වෙනි ක්‍රමය ක්‍රියාවෙන්. කියපු දේ ක්‍රියාවෙන් පෙන්වුවා. අන්ධයන්ට පෙනීම දුන්නා, රෝගීන්ව සුව කළා, අවකාරයන්ට සමාව දුන්නා. වචනයයි ක්‍රියාවයි එකට. ඒ නිසා මිනිස්සු විශ්වාස කළා. මොකද උන්වහන්සේ ප්‍රකාශ කරන දේ උන්වහන්සේගේ ක්‍රියාවේ තිබෙනවා. හතරවෙනි ක්‍රමය සරල භාෂාව. දෙවියන් වහන්සේ මහ ප්‍රාණ දාලා කතා කරේ නෑ. ලොකු සංකීර්ණ වචන නැහැ. හරිම සරල භාෂාවක්. සරල ක්‍රම, සරල වචන. මා ලෝකයේ ආලෝකය. මම යහපත් ඇඳේරා. ඔබ ලුණු වගේ. ගොවියෙක් වේවා, දීවරයෙක් වේවා, වඩුවෙක් වේවා, රාජ්‍ය සභාවේ වේවා, ඕන කෙනෙක්ට ගෘහණියකට උනත් තේරෙන භාෂාවෙන් උන්වහන්සේ කතා කළා. පස්වෙනි ක්‍රමය දෙවියන් වහන්සේ කියපු දේ තුරම ජීවත් වුණා. දෙවියන් වහන්සේ යම් දෙයක් ප්‍රකාශ කළාද, දෙවියන් වහන්සේ යම් ප්‍රකාශනයක් කළාද, යම් දේශනාවක් දුන්නද, ආදර්ශයක් දුන්නද, යම් දෙයක් ක්‍රියාවට නංවන ලෙස කිව්වද, දෙවියන් වහන්සේ ඒ කියපු දේ තුලම දෙවියන් වහන්සේ පෙන්වුවා. ක්‍රියාවෙන් කරලා, සේවය කළා, නිහතමානී වුණා, කරුණාව දැක්වුවා. අන්න ඒක තමයි ඇත්තම දේශනාව. අන්න ඒක තමයි ඇත්තම දේශනාව. තවත් විශේෂ දෙයක් තියෙනවා. පෞද්ගලිකව කතා කිරීම. ගොඩක් පිරිසකෝ දේශනා කරද්දී විශාල පිරිසකට දේශනා කරනවා. අර පෞද්ගලිකව කතා කරන කාලය අඩුයි. සමහර විට මේ මිනිස්සුන්ගේ වරදක් නෙමෙයි, කාලේ නෑ ඒගොල්ලන්ට. නමුත් ජේසුස් වහන්සේ එහෙම කළේ නෑ. පෞද්ගලිකව කතා කළා. නිකොදේමුස් එක්ක, සමාරියානු කාන්තාව එක්ක තනිව දෙවියන් වහන්සේ කතා කළා. ඒ වගේම දෙවියන් වහන්සේ පැහැදිලි විරෝධය පෑවා. වහින් නෝරෝ කතා නැහැ. නිකන් දෙපැත්තට වැනෙන වචන නැහැ. පැහැදිලි විරෝධය. ඔබ අහලා තියෙනවා. නමුත් මම කියන්නේ. ඔබ මෙහෙම අහලා තියෙනවා. හැබැයි මම මෙහෙම කියනවා. ඔබ මෙහෙම අසා ඇති. නමුත් මම කියන්නේ මෙහෙමයි. ඒ වගේම ආදරය, සමාව දීම, කරුණාව. කෙටියෙන්ම කිව්වොත් ජේසුස් වහන්සේ සමානයි. කතාව ප්ලස් ක්‍රියාව ප්ලස් ආදරය. උන්වහන්සේගේ දේශනාවේ අරමුණ දැනුම දෙන එක විතරක් නෙවෙයි. මිනිස්සු දැනුම දෙන්න නෙමෙයි ආවේ ජේසුස් වහන්සේ. ජේසුස් වහන්සේ ආවේ හදවත් වෙනස් කරන්න.
මිනිසුන්ට ගැලවීම දෙන්න. යේසුස් වහන්සේගේ දේශනා ශිල්පය දේශනාවක් විතරක් නෙවෙයි. ඒක දේශනයක් විතරක් නෙවෙයි. ඒක ආත්මයක් වෙනස් කරන කලාවක්. මතු පිටින් පේන්නේ එක්තරා විදිහක කතාවක්. ඇතුලේ තියෙන්නේ ඒක ඇත්ත මාත්මයක් වෙනස් කරන කලාවක්. මතු පිටින් පේන්නේ කතාවක්. ඇතුලේ තියෙන්නේ දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ රහස. සමාවෙන්න ඕනේ පොඩ්ඩක් ස්ලිප් වෙලා ෆෝන් එක වැටෙන්න ගියා. පළවෙනි අතර දෙවියන් වහන්සේගේ රාජ්‍යය. පළවෙනි අතර තමයි දෙවියන් වහන්සේගේ රාජ්‍යය. මේ දේශනා ශිල්පයේ තියෙන තවත් අභ්‍යන්තරික කාරණා දෙවියන් වහන්සේගේ රාජ්‍යය. යේසුස් වහන්සේගේ සෑම දේශනාවකම මැද තුඩුමේ එකම තේමාවයි. දෙවියන් වහන්සේගේ රාජ්‍ය ළඟා වී තිබෙනවා. මේක නම් ලෝකේ ක්‍රමයට විරුද්ධ අලුත් ක්‍රමයක්. ඒක හරියට ඒ රාජ්‍යයේ නීතිය තමයි සියල්ලන්ට ආදරය කළ යුතුයි. සියල්ලන්ට ප්‍රේම කළ යුතුයි. ඒ රාජ්‍යයේ රජ වෙනවා නම් කෙනෙක් ඔහු තමයි සේවකයා. ඒ රාජ්‍යයේ පුරවැසිභාවය ලැබෙන්නේ ඔබට ඇදහිල්ල තිබුණොත් විතරයි. දෙවෙනි අතුර හදවත යුදෙව් ආගමික නායකයෝ අවධානය දුන්නේ බාහිර නීතියට. යේසුස් වහන්සේ ගැහුවේ හදවතට. ඔබ අහලා තියෙනවා කාම මිත්‍යාචාරය කරන්න එපා. ඒත් මම කියන්නේ ඔබ ස්ත්‍රියක් ලෙස රාගයෙන් බලනවාද? ඒ මොහොතේම ඔබ පාපය කරනවා. ඔබ අහලා තියෙනවා විවාහාචාරය කරන්න එපා. අව්‍යාභිචාරය කරන්න එපා. ඒත් මම කියනවා කාන්තාවක් කාමයෙන් බැලුවත් ඒක පාපයක්. උන්වහන්සේ කියන්නේ මේකයි. උන්වහන්සේ සරල වශයෙන්ම කියන්නේ මේකයි. නීතිය කඩන එක නෙමෙයි ප්‍රශ්නේ. හදවතේ තියෙන ආශාව තමයි ප්‍රශ්නේ. ඔබ අභ්‍යන්තරයෙන්ම වෙනස් වෙන්න ඕනේ. ඔබ අභ්‍යන්තරයෙන්ම වෙනස් වෙන්න තමයි ඔබට නීතිය රකින්න පුළුවන්. අභ්‍යන්තරයේ ආශාව තියෙනවා නම් ඔබ කොයිම මොහොතක හරි නීතිය කඩනවා. තුන්වෙනි අතුර උපමා කතාවල ස්තර තුනක් තියෙනවා. පළවෙනි ස්තරය සරල කතාවක්. මේක හරි සරල කතාවක්. බීජයක් වැපුරුවා, බීජය වැටුණා විවිධ පස්වල. දෙවෙනි ස්තරය ආධ්‍යාත්මිකයි. අර්ථය බීජය සමානයි දෙවියන් වහන්සේගේ වචනය. පස් පස් සමානයි මිනිසගේ හදවත. තුන්වෙනි ස්තරය අභියෝගය. ඔයාගේ හදවත මොන වගේ පස් වර්ගයක්ද? ඔබේ හදවත සමාන වෙන්නේ මොන වගේ පස් වර්ගයකටද? ඒ නිසා සමහරව අහලා hina වෙලා යනවා. සමහරව අහලා මුළු ජීවිතේම වෙනස් කරගන්නවා. කැමැත්තෙන් අහන අයට රසය, ඒකේ රහස හෙළි වෙනවා. ඒකේ රස ඔහුට දැනෙනවා. හතරවෙනි අතුර තමයි මනෝවිද්‍යාත්මක ශිල්පය. දෙවියන් වහන්සේගේ මේ හැම ක්‍රමයක්ම තිබ්බ දේශනාව තුළ. විරුද්ධාභාසය. පළවෙනි අන්තිමයා වෙනවා. අන්තිමය පළවෙනියා වෙයි. තමාගේ ජීවිතය රැක ගන්න කෙනා ඒ නැති කරගනි. මා වෙනුවෙන් ජීවිතය නැති කරගන්න එය රැකගනි. රූප සහ සංකේත. දෙවියන් වහන්සේ වගේම රූප සහ සංකේත කියන කාරණාවත් දෙවියන් වහන්සේගේ දේශනා තුළ ඇතුළත් කරගත්තා. මා දොරටුවයි. මම මාර්ගයයි. මම මිදි වෙලයි. මේ වචන එකපාරටම තේරෙන්නේ නැහැ. ඒ දවස් ගානක් හිතනකොට සම්පූර්ණ අර්ථය තේරෙනවා. බීජයක් වගේ කාලයත් එක්ක වැඩෙනවා. හරියටම බීජයක් වගේ කාලයත් එක්කම වැඩෙනවා. නිශ්ශබ්දතාවය සහ
ඉඩ දීම. යේසුස් වහන්සේ හැමදාම උත්තර දුන්නේ නැහැ. සමහර වෙලාවට නිශ්ශබ්ද වුණා. ඔයාට මොකද හිතෙන්නේ කියලා අහලා ඉඩ දුන්නා. යේසුස් වහන්සේ හැමදාම උත්තර දුන්නේ නැහැ. සමහර වෙලාවට නිශ්ශබ්ද වුණා. ඔයාට මොකද හිතෙන්නේ කියලා අහලා ඉඩ දුන්නා. තමන්ගේම නිගමනයට එන්න. ඒක තමයි ඇත්තම ඉගැන්වීම. හැමතිස්සෙම උත්තර දෙන්න හැමතිස්සෙම කතා කරන්න කියන නිශ්ශබ්දතාවයේ ඉඩ දීලා දෙවියන් වහන්සේ බලාගෙන හිටියා උත්තරේ පැත්තෙන් එනකම්. හොඳට කල්පනා කරන්න ඉඩ දුන්නා. පස්වෙනි අතුර දේශනාවේ අරමුණ. මේක තමයි පස්වෙනි අතුර. යේසුස් වහන්සේ සෑම දේශනාවකම අවසාන ඉලක්ක දෙකයි. පළවෙනි එක තමයි මිනිස්සු පසුතැවීම. තමන්ගේ පාපයේ තේරුම්ගෙන ආපසු හැරීම. දෙවෙනි එක තමයි විශ්වාසය. උන්වහන්සේ කෙරෙහි විශ්වාස කිරීම. උන්වහන්සේ කියනා වචනය කෙරෙහි විශ්වාස කිරීම. උන්වහන්සේගේ රාජ්‍ය කෙරෙහි විශ්වාස කිරීම. උන්වහන්සේ කවදාවත් මිනිසුන්ව ලැජ්ජ කළේ නැහැ. සමාරියානු කාන්තාවට සාකේවුස්ට පේතෘස්ට කරුණාවෙන් කතා කළා. ඒත් ඒ කරුණාව ඇතුලේ දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ ඇත්ත කතා කළා. ඔබ සමහරවිට කරුණාව දක්වනවා. හැබැයි ඇත්ත කතා කරන්නේ නැහැ. හැබැයි ඔබ සමහරවිට ඇත්ත කතා කරනවා. හැබැයි කරුණාව දක්වන්නේ නැහැ. හැබැයි යේසුස් වහන්සේ එහෙම නැහැ. 6 වෙනි වතුර කන්දුල දේශනාව. මතෙව් 5 සිට 7 දක්වා. ඒක යේසුස් වහන්සේගේ ආචාර ධර්ම මෙනුවල් එක. ආශිර්වාද 8යි රාජ්‍යයේ පුරවැසියා කවුද කියන එක, ලුණු සහ ආලෝක්‍ය, රාජ්‍යයේ පුරවැසියාගේ කාර්යභාරය, නව ධර්මිෂ්ඨකම, රාජ්‍යයේ නීති, යාඥාව සහ කනස්සල්ල, රාජ්‍යයේ ජීවන රටාව. ඒක දේශනාවක් ඇතුලේ සම්පූර්ණ ආත්මික ජීවිතයක රූප සටහන තියෙනවා. කෙටියෙන්ම කිව්වොත් යේසුස් වහන්සේගේ දේශනා ශිල්පය සමානයි කතාව. අපි කතාවට එකතු කරනවා හදවත එකතු කරනවා අභියෝගය, අභියෝගයට එකතු කරනවා කරුණාව. උන්වහන්සේ කවදාවත් මිනිසුන්ගේ බුද්ධියට විතරක් කතා කළේ නැහැ. හදවතට කතා කරේ. ඒ නිසා අවුරුදු 2000ක් ගියත් උන්වහන්සේගේ වචනය තාමත් ජීවමානයි. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා, ගෞරව වේවා. ඔබ සියලු දෙනාටම සුබ දවසක්. යම් දෙයක් ඉගෙන ගත්තා නම් ඒක ෂෙයා කරන්න, අනෙක් මිනිස්සුන්ට දැනගන්න, අනෙක් මිනිස්සුන්ට ඉගෙන ගන්න, ඒ මිනිස්සුන්ට ගැලවීම වෙන පිණිස නැත්නම් වැරදි ගැන්වීම වල ඉන්න මිනිස්සුන්ට සත්‍ය ගැන්වීමට එන පිණිස හැම මිනිහෙක් වෙනුවෙන්ම කාලය වෙන් කරගන්න. ඔබ දේශනාවක් කරන්න පුළුවන්, කතාවක් කරන්න පුළුවන්, මේ මොන දේ කරත් ඔබ ඒක ඉතා පැහැදිලිව කරන්න. ඒ වගේම ඒ දේශනාව කරන්න කලින් යේසුස් වහන්සේගේ දේශනා ශිල්පය අනුගමනය කරන්න. ක්‍රියාව, ප්‍රශ්න අසන්න, උදාහරණයක් දෙන්න, උපමා කතාවකින් හරි කමක් නැහැ. ඒ වගේම සත්‍ය කතා කරන්න. ඒ වගේම නොබියව ඔබ ප්‍රකාශ කළ යුතු දේ ප්‍රකාශ කරන්න.